හරි ඉතින් මෙන්න මේ විදිහට තමයි අඹ කෑලි ටික හීනට කපා ගන්න ඕනේ. ඉතින් මම ගත්තේ අඹ ගෙඩි දෙකක්. ඊට පස්සේ ලුණු අම්මිරිස් ඊට පස්සේ ඔක්කොම එකට කවලම් කරන්න ඕනේ. 3 5 කහ සෙලෝ දාලා ගම්මිරිස් අනිවාර්යෙන් දාන්න ඕනේ. මම ගත්තා පොල් ගෙඩියක පොල්. ඉතින් පොල් ගෙඩිය තමයි හරියන්නේ. ඒක තමයි රහ. ඊට පස්සේ ඉතින් සුදු ලුණු දාලා මේ විදිහට කර කර ගන්න ඕනේ ටිකක්. ඊට පස්සේ සෙලෝ දාලා ටිකක් අඹ මාළු කළු ගැහෙන්න කිරි දාලා කළු ගැහෙන්න ඕන ඔය විදිහට පොඩ්ඩක් කර කරන්න ඕනේ. ඊට පස්සේ මික්ස් කරගත්තු අපි අඹ මාළුව මේ විදිහට දානවා. ඊට පස්සේ පොඩ්ඩක් කවලම් කරගන්නවා. ඒක හොඳට කවලම් කරගන්න ඕනේ. ඊට පස්සේ අපි දිය කිරි තමයි දාන්නේ. මොකද මේක තැම්බෙන්න ඕනේ. තැම්බුණාට පස්සේ තමයි අපි මිටි කිරි වෙනම අරන් තියා ගන්නවා. ඉතින් මේ විදිහට තමයි වැඩේ කරන්නේ. මෙන්න මේ විදිහට හොඳට කවලම් කරගන්න ඕනේ. මේ සුදු පාට කළු පාට කෑලි තියෙන මම අර කර කරපු මේ සෙලෝ ඊට පස්සේ මෙන්න මේ විදිහට අරක තැම්බුණාට පස්සේ තමයි අපි මිටි කිරි ටික හොඳින් මේ විදිහට දාගන්නවා. හොඳට දාගන්න ඕනේ. ඒකල්ලා හොඳට කවලම් කරන්න ඕනේ. හොඳට කවලම් කරගන්න ගින්දර සාමාන්‍යයෙන් ගානට තියාගන්න. ඒක මේ ගෑස් ලිපට වැඩිය දර ලිප හොඳ හින්දා තමයි. මොකද උයන මාළු රහයි. ඒක වෙනම තේරෙනවා. ඒ හින්දා තමයි මම දර ලිප පාවිච්චි කරන්නේ. ඉතින් මෙන්න මේ විදිහට ටිකක් තියන්න ඕනේ. හොදි බහිනක රයිට් එහෙනම් ඔන්න ඔය විදිහට තමයි අඹ මාළු හදලා ඉවරයි මං. දැන් ඉතින් කන්න තමයි හදන්නේ. ටිකක් පැහැදිලි මදි. හවස් 3 හින්දා. ඉතින් අනිවාර්යෙන් channel එක subscribe කරන්න, bell icon එක all කරලා තියාගන්න, like කරන්න, comment කරන්න. රයිට් එහෙනම් නැවතත් සුපුරුදු පරිදි වීඩියෝ එකකින් ලස්සනට හමු වෙමු.